හායි යාළුවනේ උණු බත් පිඟානකුයි පරිප්පු හොද්දකුයි තියෙනකොට ඒකට ගැලපෙනම සුපිරි කෑමක් තමයි අල තෙම්පරාදුව කියන්නේ. දැන් මේ ස්ක්‍රීන් එකේ පේන රන්වන් පාටට තියෙන සැරට හදපු කටට කෙලවුනන අල තෙම්පරාදුව දැක්කහම ඔයාලටත් බඩගිනි වුණා නේද? වැඩි කතාවක් නැතුව යම්කෝ බලන්න මේක හදන්නේ කොහොමද කියලා. අද මම මේක හදන්නේ අල ග්‍රෑම් 500කින්. බලන්නකෝ යාළුවනේ මම මේ අල ටික මේ ගානට ලස්සනට කපාගෙන මුලින්ම ලුණු චුට්ටක් දාලා තම්බලා අරගෙනයි තියෙන්නේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් දාගමු අපි. තෙල් ටික රත් වෙනකොට මම ඉස්සෙල්ලම දාගන්නේ අබෑට තේ හැන්දක්. දාලා පොඩ්ඩක් මික්ස් කරගන්න ඕනේ විනාඩියක් වගේ. අහන්නකෝ ඒ අබෑට බෙදෙන ටක් ටක් සද්ද. ඒ සද්දෙද්දී මාරම සුවඳක් එන්නේ යාළුවනේ. දැන් මම මේකට රම්පි ස්වල්පයක් දාගෙන ඒ වගේම කරපිංච ස්වල්පයකුත් දාගන්නවා. තව කුරුඳු කෑල්ලකුත් එකතු කරගෙන ආයෙත් තප්පර 30ක් වගේ ඉක්මනට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට කහකුඩු තේ හැඳි භාගිකුත් එකතු කරගෙන ඒ වගේම ලුණුත් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා මම. ආයෙත් හොඳට මික්ස් කරගමු. ඊළඟට අර තඹගත් අල ටික මේකට දාගමු. දැන් මධ්‍යම ගින්දරේ මේ අල ටික තෙල් ටිකත් එක්ක හොඳටම මික්ස් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති නේද යාළුවනේ මේක මික්ස් වුණාම තියෙන ලස්සන. බලන්නකෝ අපේ අල ටිකට ලස්සන කහ පාටක් ඇවිල්ලා තියෙන විදිහ. ඊළඟට මම මේ පෑන් එකේ මැද්දෙන් අල ටික අයින් කරලා මේ වගේ හිඩසක් හදාගෙන ඒකට තෙල් මේස හැන්දක් දාගන්නවා. ඒ තෙල් ටික රත් වෙනකොට කෑලි මිරිස් වලින් මේස හැඳි 3ක්ම දාගන්නවා මම. මේ කෑලි මිරිස් ටික විනාඩියක් විතර මික්ස් කරගන්න ඕනේ අපි. ඊළඟට කපාගත්ත අමු මිරිස් කරල් දෙකකුයි ටිකක් ලොකුවට කපාගත්ත ලුණු ගෙඩි 3කුයි මම එකතු කරගන්නවා. දැන් විනාඩියක් දෙකක් වගේ මේ ටික හොඳට අල ටිකත් එක්ක මික්ස් වෙන්න කලවම් කරගන්න ඕනේ. ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තාම තමයි යාළුවනේ මේක ගොඩක්ම රස වෙන්නේ. ඔන්න ඊළඟට මේක පියනෙන් වහලා මදගින්දරේ පිස ගන්න ඕනේ අපි විනාඩි 3ක් වගේ. එතකොට අර ලුණු ටික තෙලේ නියමෙටම තෙම්පරාදු වෙනවා. මේ තියෙන විනාඩි 3කට පස්සේ දැන් පියන ඇරලා බලමු. අම්මෝ යාළුවනේ සුවඳ. දැන් මේකට ගම්මිරිස් කුඩු වලින් මේස හැන්දකුයි දෙහියුෂ මේස හැඳි භාගිකුයි එකතු කරගමු අපි. දැන් මේ ටික මික්ස් කරගෙන විනාඩි 1මාරක් විතර පිස ගත්තාම ඇති. ඔන්න අපේ රසම රස අල තෙම්පරාදුව රෙඩි. ඉස්කෝලේ යන බබාලට ඔෆිස් යන අයට උදේට විනාඩි ගානකින් බත් මුලට හදලා දෙන්න පුළුවන් සුපිරිම වෙනසක් තමයි මේක. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.